මේ සූත්‍ර දෙක දෙපැත්තේ තිබුණොත් මේ සූත්‍ර දෙක එකට මුහු කරමු. මුහු කරායින් පස්සේ දොරටුව එළියට එන. ඒ දොරටුව වර්තමානයේ 180 වෙන. ත්‍රිපිටකයේ කෙලවර තියෙන්නේ මෝහයේ කඩතුරාව වෙන. ඒක 180 න් ඉරුණායින් පස්සේ සූත්‍ර දෙක එකට බැඳෙනවා. හීනයානයයි මහායානයයි දෙපළක තියලා තිබුණේ ඒ සන්දිස්ථානයේ එනකන් වෙන. නමුත් මහායානයේ තිබුණ වෙන. තේරවාදයට තප්පුලන්න තියලා තිබිච්ච එකක් වෙන. අවස්ථාව එනකන් සූත්‍රයේ පුස්තකා කොහේ හරි තිබිලා තියෙනවා. මේක මගේ අතට හම්බ වෙනවා. බලුවෙන් පස්සේ නිදන් දොරටුව ගන්න තියෙන මාවත මේක ඒ වුණාට සත්ගායනා කරන්න බැරි එක. ශක්ති සම්පන්නයෙක් නම් සූත්‍රය අතට හම්බුනන් පස්සේ සූත්‍රය කියන පිළිවෙලට ගමන් කරනවා. යන්න තියෙන තනිකරම ආධ්‍යාත්මයෙන් තුලින් වෙනවා. සහසීන ලෝකයේ තුලින් වෙනවා. ගිහිල්ලි වෙරලා පරිනිර්වාණය දැකලා නැගිටින්. නැගිට්ටයින් පස්සේ සූත්‍ර දෙක එකක් කරන්න පුළුවන් ලෝකයේ තියෙන සියලු ධර්ම එකක් කරන්න පුළුවන් දොරටුව. මහ පොළොවෙන් තියෙන. ඒක 180 වෙයි.